හායි ඔන්න ඉතින් අද අපි යනවා ලස්සන බීච් එකක් බලන්න. ඔයාලටත් පුළුවන් අපිත් එක්ක ඒක බලන්න යන්න. අපි හිතුවා බ්‍රෙක්ෆාස්ට් එක මගදී ගන්න. එහෙනම් පොඩි සෑන්ඩ්විච් එකක් හැදුවා. මොකද අපි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් තමයි යූස් කරන්නේ. ඉතින් මගදී පොඩි බඩකින්ක් ආවොත් ඉතින් කන්න කියලා පොඩි සෑන්ඩ්විච් එකක් හදාගත්තා. අපි දෙන්නටම එකට නිවාඩුවක් හම්බෙන්නේ හරිම කලාතුරකින්. ඒ වගේ දවස්වලට අපි කැමති එරියට යන්න, ලස්සන තැන් බලන්න යන්න. ඉතින් මේකත් ඒ වගේ ගමනක් අපි හදිසියේ ප්ලෑන් කරපු ගමනක්. බලමු අපි. සවුත් වෙල්ස් වල ලස්සනම බීචස් තියෙන්නේ ස්වාන්සි වල. අපි යන්නේ ස්වාන්සි වලට. ස්වාන්සි වල තියෙනවා 3 Cliffs Bay කියලා. ඒක දිගට කියන්න අමාරුයි. මම මෙතෙන්දිත් රෙකෝඩ් කරද්දි කියන්න try කරා වැඩේ හරියන්නේ නැහැ. 3 Cliffs Bay හරිම ලස්සන place එකක්. ක්‍රිස්ටල් ක්ලියර් වෝටර් තියෙන්නේ. සමයකේදී තමයි ගොඩක් වෙලාවට ඉතින් බීච් වලට යන්න පුළුවන්. ඔව් හොඳ ස්විම් එකක් දාන්නත් පුළුවන්. මොකද නැත්තම් ඉතින් freezing water නේ මෙහි සමය කිවර වෙද්දිම. You to remain seated until this has completed. අපි ස්වාන්සි වලින් බහලා ඉන්නේ. ආයි කිව්වද? අපි සංසිලි පැස්සා. අපි අතර ප්ලෑන් කරන් හිටියේ 8:45 දිව ට්‍රේන් එකේට. හැබැයි අපිට ඊට කලින් ට්‍රේන් එකක් ගන්න පුළුවන්. දැන් අපි යන්නේ ස්වාන්සි බස් ස්ටේෂන් එකට. අපිට එතනින් ගන්න තියෙනවා 14 නේ. 14. බස් රෝඩ් කීපයක් තියෙනවා යන්න පුළුවන්. ඇත්තට මහුලක් නැහැ. නමුත් ස්වාන්සි වල ඉඳලා 3 Cliff වලට යනවා නම් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල 14 තමයි හොඳම රූට් එක. ස්වාන්සි වල තියෙන පොඩි පොඩි කැෆේ දැක්කම අපිට හිතුණා අපි සෑන්ඩ්විච් එකක් හදන් ආපු එක හොඳයි කියලා. කටවා ගන්න. කොටේජ් කියලා එක. හරි අපි බස් එකෙන් බැස්සා. එඩික නම් වීඩියෝ කරගන්න බැරි වුණා. දැන් අපි යනවා බීච් එක පැත්තට. හොඳට ගලපලා කියනවා හැබැයි. මෙහෙමයි වෙන්නේ. ට්‍රේල් එක පටන් අරගන්නවා අපි සවුත් ගේට් වලින්. සවුත් ගේට් වලින් මොකද අපි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් පාවිච්චි කරේ. එහා පැත්තේ මෙතන මෙහා පැත්තේ කාර් පාක් එක තියෙනවා. මෙතනින් අපිට ට්‍රේල් එක පටන් ගන්න තියෙන්නේ. ඔයාලට පෙන්වන්නම් ට්‍රේල් එක පටන් ගන්න තැන. ඔය බලන්න රයිට් මේ තියෙන ට්‍රේල් එක පටන් ගන්න තැන. හරි. එතකොට පබ්ලික් ෆුට්පාත් බබල්ස් බේ. අපිට ට්‍රේල් එක යන්න තියෙනවා ඕල්මෝස්ට් මම හිතන්නේ 35 minutes. පැය භාගෙන් වගේ යන්න පුළුවන්. අපි ඉතින් වටේ තියෙන දේවල් එක්ස්පීරියන්ස් කර කර යන විදිය අනුව තමයි මේ දේවල් තීරණය වෙන්නේ. රයිට්. කරලින්දක් හරි මොකක් හරි තිබිලා තියෙනවා. හරි ෆුට්පාත් එක බොහොම පැහැදිලිව තියෙනවා. පොඩි ළමයින්ට ඩොග් වෝක් එකක් ඕන තරම් තියෙනවා. ලස්සනට ඉඩකඩ. කැලෑ ස්ට්‍රොබෙරිද? පොඩි බඩගින්නක්. ඉස්සරහදී හැමෙම බීච් එකේදී. බීච් එක ලාවටම පෙනෙද්දිම මට ඕනුණා ඩ්‍රෝන් එක දාලා ෂොට්ස් කීපයක් අරගන්න කොහොමද view එක කියලා බලාගන්න. මොකද අපි උස්ස තැනක ඉඳලා බීච් එකට පහළට බහින්න තිබ්බේ. සබස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. මේ තියෙන්නේ ලස්සන කැලෑම හරිම ලස්සනයි ඒවා. ඉතින් ඊට පස්සේ අපි ගියා ගන්න පාගන්න.
මේ ලෝකේ ලස්සනම මල් තියෙන්නේ කැරෑවල. කැරෑ මල් තමයි ලස්සනම. බේක ළඟම තිබ්බ කාසල් එකක්. ඉතින් අපි කාසල් එක බලන්න ගියා. කාසල් එකේ තිබ්බ ඇත්තටම වැලි කන්දක් උඩ. හරි අමාරු ණය වැලි කන්ද උඩින් නැගලා යන්න. මේ කාසල් එකට කියන්නේ පනාට් කාසල් කියලා. සඳහන් වෙච්ච විස්තර එක්ක ඔයාලට මම පොඩි විස්තරයක් කියන්නම්. මොකද නටමුන් ඉතුරු වෙලා තියෙන්නේ බොහොම ශේෂ වෙච්ච නටමුන්. 12 වෙනි සියවසේ තමයි කාසල් එක මුල් යුගයේ විදියට හඳුනාගෙන තියෙන්නේ. ඊට පස්සේ 13 14 සියවස්වලත් අලුත් වැඩියා සිද්ධ වෙලා තියෙනවා. නමුත් කාලයත් එක්ක මේ කාසල් එක ඇතැරලා දාලා තියෙනවා. කාසල් එකේ බොහොම කුඩා නටමුන් ටිකක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. මොකද මේ පරිසරය හුළඟ මේ හැම දෙයක්ම කාසල් එක ඉක්මනින් විනාශ වීමට බලපාලා තියෙනවා කියලා තමයි වැඩි විස්තරවල සඳහන් වෙලා තියෙන්නේ. ට්‍රේල් එක පටන් ගන්න ඕනේ කොහෙන්ද? ට්‍රේල් එක ඉවර කරන්න ඕනේ කොහෙන්ද? ඒක අනිත් පැත්ත තමයි අපි කරලා තියෙන්නේ. ට්‍රේල් එක ඉවර කරන්න ඕන තැනින් පටන් අරගෙන කටන් ගන්න ඕන තැනින් ඉවර ගන්න තමයි මේ යන්නේ. ෂොක්. එහෙම. ට්‍රාන්ස්පේරන්ට් ග්ලාස් එකක් යූස් කරලා මේ ඩ්‍රොවින් එක කරලා තියෙනවා. ඔයාට පුළුවන් අතීතයේ තිබුණු විදිය බලලා මේ දැන් වර්තමානයේ තියෙන විදිය මෙහෙමයි කියලා බලන්න. කාලය